මසලා කහනවා කියලා. ඔබ කිව්වද? පුතේ ඔය ආදී නම් මෙහෙම අපිත් එක්ක නේද? හරි. මල්ලි පස්සේ ලියාගන්න කොහොමද මේක කියලා තියෙන්නේ. ඒක මේකේ උත්තරය අහන්නේ කොලේ සිට බිමට වැටෙනවා වගේ ඉන්නේ. ඒක මේකේ එන්නේ කොළ අතරම සිටින නිසාය. නේද? ලියාගන්න කියලා. මොකද ඔය කරන්නේ? අක්කා මට උත්තර කියලා දුන්නා. උත්තර කියලා දෙන්න උඹ ටීචර්ද? පළයන් ගිහින් උඹ අර බලන්න ටික හොදලා දාපන් ගිහින්. පළයන්. මොනවද මගේ පුතාට අද දුන්න ඉස්කෝලේ වැඩ? කොබල? ෂෝක් එකට ලියලා තියෙනවානේ මගේ පුතා. ඉන්න අම්මා කියලා දෙන්නම් මගේ පුතාට. මේ නාත බලෝක පේනට ගෙදර දොරේ වැඩ තියනවා කියලා ඈ මේ අතු ගන්න එහෙමම වලන් ටික එහෙමම රෙදි හොදන්නේ කවුද මම දේව කරන්න ඕනේ ඔක්කොම මේ තරංග ගිහින් අතු ගාලා ඒ වැඩ ටික කරපන් හාම හොන්නන්ද මම අතු ගන්න ගිහින් අර හෙට ගිහින් අයියා මේ අක්කාට හැම තිස්සෙන් බයින්නේ උඹලට මේ පහිච්චකම් වලින් වැඩක් නැහැනේ මං කියලා දෙනවා නේද ඒ ළමයාත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා යන්න ගිහින් පාඩම් වැඩක් කරගන්න දෙන්නත් එක්ක යන්න පොඩි පුතා යන්න ඉක්මනට අත දාලා මේක හොදලා දාපන්. වැඩ තියෙනවා කරන්න. බඩගිනි කන්න කලින් මේ ගෙදර වල ටික කරලා ඉන්න බෑ. කන්න තාම. උඹේ අත දාන්න හැටිද? ඈ? සෙල්ලම් කරන්න කියලා කිව්වද උඹට මම? අර බලන් ටික හැමම මෙදුල අතු ගන්න එකේ අතු ගන්න තියෙනවා. මොනවද උඹ කරන්නේ? අත උඹට හිටපන්කෝ. Mangalika. Oh, මහත්තයා. කට්ටිය දරපානවා වගේ. ඔව් මහත්තයා මේ දර ටිකක් පැලුවා. උදේ ඉඳන් වැඩ මහත්තයා. පොඩ්ඩක් එක්ක රිදෙනවා අප්පා. ඒ දුව පොඩ්ඩක් උදව් කරේ නැද්ද අම්මට? පොඩ්ඩක් උදව් කරන්න පවුනේ. මහල්සිය දිනේ. ටිකක් උදව් කරන්න අම්මට. වැඩවලට. අනේ නෑ මහත්තයා මේ අහිංසකගේ මූණ දිහා බලන්න මං කොහොම වැඩක් ගන්නද පොඩිනේ තාම ඔය ඉඳලා හිටලා ඉතින් පොඩි වැඩ දෙක තුනක් කරලා දෙනවා මං ඉතින් එහෙම වැඩ ගන්න යන්නේ නෑ මහත්තයා නැන්දේ ළමයින්ට එහෙම කොහොමද දුවේ දැන්? ඉන්නව නැන්දේ ඉස්කෝලේ ගිහිල්ලානේ ළමයි දෙන්න දුව එනකන් තමයි මං හිටියේ. මේ අය ළමයෝ අර ලොකු ළමයා ඉස්කෝලේ යන්නේ නැත්තේ? අනේ නැන්දේ කතා කරන්න එපා අප්පා ඒ ළමයා ඉස්කෝලේ යවල වැඩක් නෑ මේ ඒ ළමයා එහෙම කරන්න එපා. ඒ ළමයා හොඳට ඉගෙන ගත්ත ළමයෙක්නේ ළමයෝ. මේ ඒ ළමයාට අම්මා ඉන්න කාලේ ඒ ළමයා හොඳට ඉගෙන ගත්තා. ගෙදර දොරේ වැඩ කරා. එහෙම තමයි ඒ ළමයා. ඔයාලා ගෙදර තියාගෙන ඒ ළමයා මොට කරන්න එපා දුවේ. අනේ ඒව කතා කරලා වැඩක් නෑ නැන්දේ ආ මෙන්න සල්ලි මට යන්න පරක් වෙනවා නැන්දේ මයි යනවා අනේ එහෙම කරන්න එපා ළමයෝ. ඒව වැඩක් නෑ නැන්දේ කතා කරලා ඒ ළමයා ඉගෙන ගන්න නෑ ඊට වෙඩි මගේ දරුවෝ දෙන්නට උගන්න ගන්න ඕනේ මට
දුවේ මොකද කල්පනා කරන්නේ? පුත් නෑ තාත්තේ තාත්තෙනකම් මග බලන්න හිටියේ. මගේ පුතා මොකද දුකෙන් ඉන්නේ? පුත් නෑ තාත්තේ. දුක් නැති වෙන්න බෑ. මම පුතා ගැන හොඳට දන්නවා. මගේ පුතා කිසිම හේතුවක් නැතුව කොහොම දුකෙන් ඉන්නේ. මොකද හේතුව කියන්නේ මට? මට අම්මා මතක් වුණා තාත්තේ. මේ අම්මා මතක් කරලා දුක් වෙන්න එපා. පුතාට දැන් අම්මා කෙනෙක් ඉන්නවනේ. ඒ අම්මා ආදරෙන් බලා ගන්න ඕනේ පුතා. ඒක ගැන හිතන්න එපා දැන් ඈ. කොල්මගේ කොල්ලෝ දෙන්නා. එන්න. කො. ඉතින් කෑවද මොකද කරේ සෙල්ලම් කරාද අද? අපි නම් තාත්තේ කෑවා අක්කා තාම කෑවේ නෑ. ඒ මොකද ඒ අක්කා කෑවේ නැත්තේ අද? මොකද මගේ දුක කන්න කියන්නේ හේතුවයි කෑවේ නැත්තේ අද ඉතින්. ඈ? මහත්තයා ඔව්. ඔයා කතා කරේවත් නෑ නේ. කතා කරේ නෑ ඉතින් මගේ දරු පිට අරන් ගිහලා මං හිටියා. මොකද දුක කෑවේ නැත්තේ? මංගලේ දුක කෑවේ නැත්තේ? එයා මම බෙදලා දෙන්න ඇහුවා. මේ ළමයිටත් බෙදලා දුන්නා මම. මේ ළමයා ඉතින් මං බෙදලා දෙන්න හදින් එපා කිව්වා. දුව ගිහිල්ලා කන්නකො. රෑ වෙනකන් ඉන්න එපා. රෑ වෙනකන් ඉන්න නැතුව කන්න ඕන. බත් ගිහිල්ලා කන්න. මහත්තයා දැම්මම කනවද? නෑ දුවට බෙදලා දෙන්න ඕන ඉස්සෙල්ලා. උඹ ඕන බෙදාන පාපා. උඹ හින්දා මම බොරුවට බැනුම් අහනවා. මම උඹට බෙදලා දෙන්න මම උඹේ වැඩකාරී නෙවෙයි. බෙදාන පාපා. මොකද අනේ අර ළමයා ඉස්කෝලේ හරින්නේ නැද්ද? ගෙදර තියාගෙන ඉන්නේ. මං අර ළමයාත් එක්කත් කතා කරා මේ කොහොම හරි ඉස්කෝලේ අරින්න කියලා. එයා ඉච්චර ගණන් ගත්තේ නෑනේ. ඒව ගැන කතා කරලා වැඩක් නෑ නේද? ඒ ළමයාට ඉස්කෝලේ යන්නකොට යාමේ ඉස්කෝලේ යන්නෙත් නෑ. අර මරණයෙන් පස්සේ මේ ළමයා ඉස්කෝලේ යන එක නතර කරලා තින්නේ. ළමයාට යන්න කොට බෑ කියනවා. මේ ගෙදර වැඩක් කරන්නෙත් නෑ, ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නෑ හරියට. කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ වගේ තමයි ඉන්නේ. මොකක් හරි කල්පනා කර කොයි වෙලෙත් අම්මා නැති වුණායින් පස්සේ එහෙම තමයි ළමයා ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔය ඒ හින්දා මම කියලා තියෙන්නේ මංගලිකත් එක්ක ඔය කරන වැඩකට උදව්වක් කරගෙන ගෙදරලා ඉන්න කියලා. පුතේ මං කියන දේ වැරද්දක් කියලා නම් හිතන්න එපා. මට මේ ඔයාගේ දරුවා ගැන හරිම දුකයි. ඔයාගේ මේ කවුද මංගලිකා හොඳට මේ වැඩ ගන්නවා යාගෙන් ඇති වෙන්න. ඒ මටත් වැඩි වැඩ කරනවා මේකින්ද මට හරිම දුක හිතුණා. ඒකයි මම ඔයා එනකන් හිටියේ මම මේ ටික කියන්න. ළමයාට කොහොම හරි උගන්වන්න මහන්සි වෙන්න. ළමයා ගැන අතාරින්න එපා ඔයාලා. එහෙමද නැන්ද? මම මේ මංගලිකා වැඩ ගන්නවා නම් එහෙම වැඩි දෙකලා නෑ. ඒ වුණාට මට වෙනසක් දැනුණා මේ ළඟකදී ඉඳන් මේ දුවගේ. මේ බලමු මං හොයලා බලන්න ඕනේ ගැන ටිකක්. මොකද මට වෙනසක් දැනුණා දුවගේ මේ මං හොයලා බලන්නම්කෝ නැන්ද. මංගලිකා. ඔව් මහත්තයා. මංගලිකා මේ ඔයාත් එක්ක කතා කරන් තියනවා පොඩ්ඩක්. මොකද්ද මහත්තයා ප්‍රශ්නේ? කියන්න. ඔයාගේ ලොකු දුවට සලකන විදිය ගැන පොඩ්ඩක් මට ආරංචියක් ආවා. මේ මට ඒක දැනගන්න ඕන පොඩ්ඩක් වා මේ මගේ දුවට සලකන්නවද හරියට නැද්ද කියලා. මොකද මේ මට ආරංචියක් ආවා මගේ දුවට සලකන්නේ නැහැ. මට ඒක දැනিলাක් තියෙනවා. මොකද මේ දුව පොයිලත් කල්පනා කර තමයි ඉන්නේ මං එනකොට. එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඒ දවස්වල මං එනකොට දුව මග බලාගෙන ඉන්නේ. දැන් එහෙම නැහැ. හරිද දුවගේ පොඩි වෙනසක් තියෙනවා. මේ මම ඒකවත් එක්ක කතා කරනවා කොහොමද හිටියේ. ඒ වුණාට මට විශ්වාසයි ඔයා එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් මේ අනේ මන් දන්නේ දුවගේ වෙනසක් තියෙනවා පුතා. පිස්සුද මහත්තයා? ඔයා දන්නවනේ මං ගැන මං දුවට කොච්චර ආදරේද මහත්තයා. ඇයි මහත්තයා ඔහොම කතා කරන්නේ මට? නෑ මං මංගලිකට වැරද්දක් කිව්වා නෙමෙයි. මේ දුව මානසික වැටලා ඉන්න යාගේ අම්මා නැති වුණාන් පස්සේ කියලා තමයි මට හිතෙන්නේ. බලමුකෝ දුවගේ මේ ඉස්කෝලේ ගමන ගැනත් මට කතා කරා. ඉස්කෝලෙත් දාන්න වෙයි දුව. මොකද මේ ගෙදර එහෙම තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මම බලන්නම් දුව ගැන කොහෙද. ඔව් මේ උනාට මහත්තයා මේ පුතාලා දෙන්නව ක්ලාස් යවන්නත් ඕනේ. මේ එතකොට වියදම් ටිකක් සැරා වෙයි මහත්තයා.
පොඩ්ඩක් මේ දුව අපි හොමෝ තියලා ඉස්කෝලේ යන ගමන ගැන චුට්ටක් බලමු නේද? මේ පිටකම් පරට්ටි. උඹ මොනවද මගේ මිනිහට කියලා තියෙන්නේ? ඈ? උඹ කිව්වද ගිහින් උඹ මම මසලා කහනවා කියලා? උඹ කිව්වද? ඈ? උඹට මම සලකන්නේ නැහැ කියලා කිව්වද? ඈ? මම උඹට කන්න බොන්න දෙනවටද මේ සලකන්නේ? ඈ? උඹ මොනවද කියලා තියෙන්නේ? ඊට වැඩි හොඳයි මගේ ළමයි දෙන්නට කන්න බොන්න දුන්නා. උඹට වියදම් කරනවට වැඩි. පරට්ටි. ඵලයන් යන්න අහකට. මල් පුතාට ඉස්කෝලේ ගියා නේද? ඔව් අම්මා. බඩගිනි මැනික බඩගිනි නේද? පියන්කෝ. මගේ පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ. හරිද? හා අම්මේ. අම්මගේ හීන මොකද්ද කියලා මම පුතා දන්නවනේ නේද? ඔව් අම්මේ. ડોක්ටර් කෙනෙක් කියලා. මගේ පුතා දෙන්න යන්නකෝ මම බලන්න. ඉස්කෝලේ යන්නත් තියෙනවනේ හිත. මේ කම්බීරි වෙලාද? කන්රි දෙන්න. මොනවද කළේද කන්රි දෙන්නේ? ගිහින් ගනි වැඩ ගොඩක් තියෙනවා හෙට උදේ නැගිටලා. බලන්න. බොරුව දාන්නකෝ පලයන් යන්න. මොකද මගේ දුව කල්පනා කරන්නේ? දුව මංගලිකා ඔව් මහත්තයා. මොකද මේ දුව කල්පනා කර ඉන්නේ කතා කරන්නේත් නැහැ කියන දෙයක් ඇහෙන්නෙත් නැහැ මේ දුවට. අනේ මම දන්නේ මහත්තයා. මම වැඩක් කිව්වට ඒක ගණන් ගන්නෙත් නැහැ. කතා කරාට ඇහෙන්නෙත් නැහැ වගේ ඔහේ ඉන්නවා මහත්තයා. පුදුම මුරණ්ඩු කරක් තියෙන්නේ අනේ. කතා කරාට කතා කරන්නෙත් නැහැ. මගේ ළමයි දෙන්න හදාගන්නත් නැහැ ඒකෙන් මේකෙන්. ඒ දුව කතා කරන්නේ නැත්තේ මොකක්ද ප්‍රශ්නයක ඉන්නේ දුව. එහෙම වෙන්න විදියක් නැහැ. ප්‍රශ්නයක ඉන්නවා නම් ඒ ළමයා අපිට කතා කරන්න බෑ. මට ළමයි දෙන්න හදාගන්නත් නැහැ. මම කතා කරා මම කතා කරන එක ඇහෙන්නෙත් නැහැ. වෙන ගමක් බයිනකම් මග බලාගෙන ඉන්නේ. මහත්තයා වැඩ වගේනේ. මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මහත්තයා? ඔව් මංගලිකා කියන්න. මහත්තයා මම මේ ආවේ අර අපේ ලොකු දුව ගැන කතා කරන්න තමයි මහත්තයා. මේ ඒ ලොකු දුවේ ඉන්න මහත්තයා මගේ ළමයි දෙන්නත් මුරණ්ඩු වෙනවා. ලොකු දුව කියන කිසි දෙයක් අහන්නේ නැහැ මහත්තයා. මොනවා කරන්නද මන් දන්නේ. ඒ ළමයා හින්දා මගේ ළමයි දෙන්න තමයි නරක වෙන්නේ. ඉතින් මහත්තයා මේ දවස් ටිකේම ඉස්කෝලේ යන්න බෑ කියලා මගේ කොල්ලෝ දෙන්න බෑ කියනවා උදේට. මාරු විදිහට මුරණ්ඩු වෙලා තියෙන්නේ මහත්තයා. ඉතින් මහත්තයා මම මේ බැලුවේ මහත්තයා ලොකු දුව අපි ළමා නිවාසයකටවත් බාර දෙමුද? පිස්සුද මංගලිකා? එහෙම මගේ ලොකු ළමයාව ළමා නිවාසයකට බාර දෙන්න පුළුවන්ද? මං කොහොමද හිතක් ඇතුව එහෙම ළමයාට එහෙම කරන්නේ? ඒ මගේ ලොකු ළමයා. එහෙම කරන්න බෑ මංගලිකා මට. හා එහෙමද? ඔයා ඕන දෙයක් කරගන්න එහෙනම්. මගේ ළමයි දෙන්න හදාගන්නත් නෑ ඒ ළමයා හින්දා. මම යනවා යන්න මේ අම්මලා ගෙදර ළමයි දෙන්නත් අරගෙන. ඔයා එහෙනම් දුවත් එක්කම ඉන්න. එහෙම කතා කරන්න එපා මංගලිකා. ඒ මගේ ලොකු ළමයානේ. අපි මොකක් හරි කරන්න බලමු ඒ ගැන. බලමුකෝ මගේ ලොකු ළමයානේ මට හිතක් හදාන්න එහෙම කරන්න අමාරුයි. අපි මොකක් හරි කරන්න බලමුකෝ. ළමයි දෙන්න ගැන හිතන්න එපා. අතනින් වාඩි වෙනින් ගිහින්. මැඩම් එන්න ඇතුළට. වාඩි වෙන්න. මොකද්ද දැන් ඔයාලා දෙන්න ආව කාරණාව?
මැඩම් මේ අර ළමයා හින්දා අපේ ළමයි හදාගන්නත් නෑ අප්පා මැඩම්. ඉතින් මැඩම් අපි ළමයා බාර දීලා යන්න කියලා මැඩම්. මේ ඒ ළමයා හින්දා අපේ ළමයිනුත් මුරණ්ඩු වෙනවා. ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නෑ හරියට මැඩම්. මට දරුවගේ විස්තර ටිකක් දැනගන්න ඕනේ. කාගේද ඒ දරුවා එතකොට? මිස් මේ මගේ පළවෙනි කසාදේ දරුවා තමයි අර ඉන්නේ. ඒ දරුවා තමයි අරන් ඇවිල්ලා ඉන්නේ. මේ ඉතින් මිස් මගේ දෙවෙනි නෝනා තමයි ඉන්නේ. ඒ ළමයා හින්දා මිස් මගේ ළමයි හදාගන්නත් නෑ මිස්. හරිම මුරණ්ඩුයි. අම්මා ගිහිල්ලා එනම් දරුවෝ ඇතුළට එක්කගෙන ඉන්නකෝ. වාඩි වෙන්න. එන්නකො පුතේ ළඟට. මොකද්ද පුතේ ඔයාගේ නම? මොකද්ද නම පුතේ? නම මොකද්ද පුතේ? ඇයි මේ දරුවා කතා කරන්නේ නැත්තේ? ඇහෙන්නේ වගේ මැඩම් ඉන්නේ. කිසිම දෙයක් පණන් ගන්නෑ කියන. දරුවෝ ඉතින් පොඩ්ඩක් මුරණ්ඩුයි මේ වයසට කොහොමත් මුරණ්ඩු වෙනවා කියන දේ අහන්න නැති ගති තියෙනවා. ඒ වුණාට අපි දරුවෝ දිහා පොඩ්ඩක් අනුකම්පාවෙන් බලන්න ඕනේ නේද? මිස් මට ඉක්මන් කරලා මෙයාගේ වැඩේ කරලා දෙනවද මිස්? මගේ ළමයි දෙන්න ඉස්කෝලේ එන්න යනවා මිස්. ඉක්මනට යන්න ඕනේ නේද? වාඩි වෙන්න පුතේ. ඔයාගේ වයිෆ් මේ දරුවට හොඳට සලකනවද? මේ දරුවා ඉස්සරින්ම මෙහෙමද නැත්නම් ළඟකදී නම් වෙච්ච වෙනසක්ද කොහොමද? මිස් මේ ළමයාගේ පොඩි වෙනසක් තියෙනවා. මේ වයිෆ් ආපු කාලේ පොඩ්ඩක් හොඳට හිටියා. ඊට පස්සේ එන්න පොඩි වෙනසක් තිබ්බා. ඒ වුණාට මම තාම දැකලා නෑ මේ වයිෆ් මේ නරක විදියට සලකනවා. එයා හොඳට සලකනවා මෙයාට. මේ හැබැයි මේ ළඟකදී නම් ලොකු වෙනසක් තියෙනවා. මොකද මම වැඩ ඇරිලා යනකොට ඉස්සරහට එනවා වෙනදාට කතා කරනවා. එතකොට මෙයාගේ දැන් කතා කිරීම අඩුයි. ඒ කියන්නේ කියන කිසි දෙයක් ගණන් ගන්නෑ. අනේ මන් දන්නේ මේ මොකද්ද වෙනස කියලා මට තේරෙන්නේ නැහැ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔයාලා හිතලා මතලද මේ තීරණය ගත්තේ? පස්සේ පසුතැවෙන්න එපා මේ දරුවා මෙතනට බාර දීලා කියපු එක ගැන. දරුවව බාර දීලා යනවා නම් මේ අර අම්මට පොඩ්ඩක් ඇතුළට එන්න කියන්නකෝ. රිකා මේ ඇතුළට පොඩ්ඩක් එන්න මේ මිස් කතා කරනවා ළමයා විස්තර ටිකක් ගන්න. එනවා හරි නේද මිස්? මිස් එහා අපි ගිහිල්ලා එන්න. පරක් වෙනවා යමු. හරි ඔයාලා ගත්ත තීරණය ගැන පසුතැවෙන්න එපා. හරි. එන්නකෝ පුතේ. ඔයා ආදී නම් මෙහෙ ඉමු අපිත් එක්ක. ඔයාට අපි ඉන්නවනේ. එන්න. දුක් වෙන්න එපා. අනේ අම්මේ අපි අක්කා ගේමු. මට අක්කා නැතුව පාළුයි අම්මේ. අනේ මගේ පුතේ හිත හදාගන්න පුතේ. පුතාට මල්ලි කෙනෙක් ඉන්නේ. අනේ අම්මේ මගේ ඔළුව රිදෙනවා. ඇයි මොයි පුතේ? දන්නේ අම්මේ මගේ ඔළුව රිදෙනවා. මගේ පුතේ. අනේ මගේ පුතේ. මොකද උනේ මේ? පුතේ? පුතේ. මගේ පුතේ. පුතේ. පුතා. පුතා. අනේ කෑම ටිකක් කාලා ඉන්නකෝ මණික. පුතේ. පුතා. පුතා. ඒක හරියන්නේ අප්පා. පුතා. හෙලෝ මහත්තයා. පුතා කෑම කාලත් නෑ තව මුද්දේම කන්න හැදුවට නැගිටින්නෙත් නෑ යා. මොකද්ද මහත්තයා කරන්නේ? අඩු වෙනවා කිව්වට ඔයා අඩු වෙන්නේ නැහැ. අපි ડોක්ටර් කෙනෙක් ගාවටවත් තරයි යමුකෝ මහත්තයා. ડોක්ටර් කෙනෙක් ළඟට මට එන්න කියන්නේ නැහැ දැන්. මොකද මේ වැඩ තියනවාද? අද පරිගන්නත් ඕන ඒ නිසා මේ දැන් වෙන්නේ නැහැ මට. අනේ මහත්තයා මොකක් හරි කරන්න මහත්තයා. මගේ පුතා කතා කරන්නේ නේ. හරි අපි බලමු මේ දැන් කොහොමද වෙන්නේ නැහැ. මම අතගෙන ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ හොස්පිටලේ. යාට මම කතා කරලා බලන්න යා මේ සමානයි කරන්න නැත්නම් අවශ්‍යතාව අපි යමු. කොහොමද මට එන්නේ නැහැ. හරි
හරි මහත්තයා මොකක් හරි කරන්න මහත්තයා මට බලන් ඉන්න බෑ මහත්තයා මෙහෙම මෙයාට මොකද උනේ අම්මා එකපාරම? ડોක්ටර් එකපාරම කලන්ත දාලා වැටුණා ඔළුව කැක්කුමයි කිව්වා ડોක්ටර්. මේ දවස් කීයකින් කෑවේ නැද්ද? දැන් දවස් දෙකක් විතර ડોක්ටර්. මෙයාට ඉරාන් දින්නේ මේ මොකක් හරි තද හිතේ අමාරුකින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා පුඩි කම්පණයකට වගේ ලක් වෙලා තියෙනවා. මෙයාව ටග්ගා හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න වෙනවා. හැබැයි ඉතින් මේ තත්ත්වය ගොඩ දා ගන්න නම් හොඳ ස්පෙෂල් ડોක්ටර් කෙනෙකුට දාලා සෑහෙන වියදමක් යනවා ඒක කරන්න අම්මා. අනේ ડોක්ටර් මගේ පුතාට ගොඩක් අමාරුයිද ડોක්ටර්? ටිකක් අමාරුයි. ඒක තමයි දැම්ම මේ වාහනයක් ගෙන්නගෙන මම හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න. ඇඩ්මිට් කරලා මම කියන්නම් මගේ යාළුවෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක්. හරි ડોක්ටර්. එයාව මම යොමු කරන්නම්. හැබැයි ටිකක් සල්ලි ටිකක් වියදම් වෙනවා. හරි ડોක්ටර්. අනිවාර්යයෙන්ම මෙයාව ඇඩ්මිට් කරන්න. හරි ડોක්ටර්. මම දැනට බෙහෙත් ටිකක් දෙන්න. මහත්තයා ආපු ගමන්ම මහත්තයත් එක්ක අනිවාර්යයෙන්ම ළමයි එක්කන් එන්න. හරි ડોක්ටර්. බොහොම ස්තුතියි. හරි මම යන්නම්. ළමා නිවාසයෙන් ලියුමක් ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද? මගේ ආදරණීය තාත්තා වෙත. තාත්තේ ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මගේ මල්ලිලා දෙන්නා සතුටින් ඉන්නවා නේද? මම ළමා නිවාසයට දැම්මා කියලා. අම්මා එක්කවත් තාත්තා එක්කවත් තරහක් නැහැ. තාත්තේ. අම්මා මන් වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි වගයක් මගේ අල්මාරියේ ලාච්චුවේ ඇත. ඒ සල්ලි අරන් මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු වලට දෙන්න. මගේ ආදරණීය අම්මටයි තාත්තටයි මං ගොඩාක් ආදරෙයි. බුදු සරණයි ඔයාලට. අනේ මට සමාව වෙන්න. මට සමාව වෙන්න දුවේ. ආයෙ මොකද මේ පැත්තේ? එන්නකෝ. ඇවිත් වාඩි වෙන්නකෝ. ආයෙ මොකද මේ පැත්තේ? මේ ඔයාගේ දරුවෝ දෙන්නද? අම්මේ අක්කකෝ මට අක්කා බලන්න ඕනේ. අනේ පුතේ ඉන්නකෝ අපි හම්බාන්නේ ඉන්න. මැඩම් මේ අපේ දරුවා අපිට බලන්න පුළුවන් නේද මැඩම්? ඔයාලා එපා කියලා දාලා ගියපු දරුවා ගැන ඇයි ආයෙ හොයන්නේ? තාත්තා ඔයා දන්නවද? ඒ දරුවා ලොකු වද හිංසන වලට ලක් වෙලා තියෙනවා. තාත්තා කිව්වා නේද ළඟකදී ඉඳන් ඒ දරුවා කතා කරාම කතා කරන්නේ නැහැ වගේ ඉන්නවා කියලා. ඒකේ දරුවගේ මුරණ්ඩකමක් හින්දා නෙමෙයි. ඒ දරුවා මේ කනට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ලොකු පහර දීමකින්. ඒවා වෛද්‍ය වාර්තා වලින් මම දැනගත්තා. එතකොට මේ ඇයි ඔයාලා ඒ දරුවා වායෙ එපා කියලා දාලා ගිහිල්ලා ඒ දරුවා වායෙ හොයන්නේ? මැඩම් මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මෙයාව මම ගොඩක් විශ්වාස කරලා තමයි මේ විදිහට වැඩ කරේ. මේ නැත්තම් මම කවදාවත් මේ දාන්නේ නැහැ ළමයා මේ වගේ තැනකට. ඉතින් ඒ ළමයාගේ හැසිරීම මට අඳුර ගන්න බැරුණා. මොකද මේ මම යන එන වෙලාවටත් මෙයාත් එක්ක හොඳින් ඉන්නවා. එතකොට මම හිතුවේ මේ ළමයාගේ මුරණ්ඩුකම කියලා. ඉතින් ඒ නිසා තමයි මම මෙයාගේ කීමට කැමති වෙලා ළමයි හදාගන්න බැරි වෙයි කියලා මෙතන ගෙනල්ලා දැම්මේ. ඉතින් මම අද ඒ කරපු දෙයට ගොඩක් පසුතැවෙනවා මැඩම්. අනේ මැඩම් සමාව වෙන්න මැඩම්. මට දුව දෙන්න මැඩම් අයියම්මා ඔයා දැන් හඬලා පසුතැවිලා තේරුමක් නැහැ. මං කිව්වනේ ඔයාලට එදාගත්ත තීරණයට පසුතැවෙන්න එපා කියලා. මං ඒ දරුවට අපි හොඳ අම්මෙකු තාත්තෙකු ළඟට බාර දීලා තියෙන්නේ. ඒ දරුවෝ ලංකාවෙත් නෑ දැන්. ඒ දරුවා ඉන්න පිටරට. අනිත් එකේ දරුවගේ කනට වෙච්ච ඩැමේජ් එකටත් එයාලා වෛද්‍ය ප්‍රතිකාර කරමින් මේ වෙද්දි ඉන්නේ. මට කතා කරනවා. අනේ සමාව වෙන්න මැඩම්. මං බඩහින් සතුල්ලා හුඟක් ඒ දරුවට. ඒ වුණාට අද මගේ පුතාගේ ජීවිතේ බේරුනේ දරුවෝ හින්දා තමයි මැඩම්. මේකයි අම්මා. ඔයාලා දැන් අඬලා පසුතැවිලා තේරුමක් නැහැ.
මම එදා කිව්වනේ මම එදා තාත්තටත් කතා කරා. මේ වගේ දෙයක් වෙලාව පළවෙනි දරුවා මේ දරුවා නෙමෙයිනේ. මම එදා තාත්තට කතා කරලා ඔයාලගෙන් දෙතුන් පාරක් මැහුවානේ. මම එනකොටම දැනගත්තා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. දැන් ඉතින් ඒ දරුවා ගැන හොයලා ඔයාලා දුක් කියලා තේරුමක් නැහැනේ. අනිත් එක ඒ දරුවගේ වගකීම දැන් මගේ අතේ නැහැ. ඒ දරුවා මම දැන් බාර දීලා ඉවරනේ. ඒ දරුවා දැන් මේ දෙමව්පියෝ දෙන්න ළඟ සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා ඔයාලා දැන් ආයේ දරුවා ගැන හොයලා දුක් වෙලා ආයෙත් මේ තේරුමක් නැහැ. මේ නිසා ඒ දරුවට ඒ දරුවගේ පාඩුවේ සතුටින් අතන ඉන්න දෙන්න. මේකයි අම්මා. දැන් ඔයාලට මං ඉස්සෙල්ලත් කිව්වනේ ආයෙත් දරුවා ගැන දුක් වෙලා තේරුමක් නැහැ. ආයේ දරුවගේ ජීවිතේට මේ එන්න එපා ඔයාලා. ඒ දරුවා දැන් සතුටින් ඉන්නානේ. ඔයාලා ඔයාලගේ දරුවෝ දෙන්නත් එක්ක සතුටින් ඉන්නේ. දරුවගේ ජීවිතේට අත දාලා ආයේ දරුවගේ ජීවිතේ සතුට නැති කරන්න එපා. තමන්ගේ දරුවට දෙන ආදරයෙන් ටිකක් තවත් දරුවෙකුට දෙන්න. ඒ ආදරය ඇයගේ මුළු ජීවිතයම වෙනස් කර හැකියි.